ගයිස් මොකද වෙන්නේ? ඔන්න එහෙනම් අද අලුත්ම වීඩියෝ එකක් අරන් ආවා අනුන්ගේ ලටපට බලන්න. මේකනේ උපදූප හොයන වගේ කමක් නැහැ. හරිද? අපි අනුන්ගේ දේවල් බලන්නයි යන්නේ. හරිද? අපි රියැක්ෂන් වීඩියෝ එකකට එහෙනම් යන්න යන එහෙනම් යමු වැඩි කතා නැතුව රියැක්ෂන් වීඩියෝ එකට. මෙව්වා වීලුනේ මේ. ඒ අයියා වීඩි ගහලා තාත්තා දන ගස්සලා. යකෝ නංගි වීඩියෝ කර දාලා නංගි ප්‍රසිද්ධ වෙනවා අයියාව මාකට් කරලා ගයිස්. හරිද? අයියාව පාවා දීලා නංගි ප්‍රසිද්ධ වෙන්න යද්දී වීඩියෝ දාලා පව් කොල්ල බීඩි ගහන්න එපා. හැබැයි මොනවා වුණත් තාත්තා ඒක හොඳ වැඩක් කරලා තියෙනවා. කොල්ල බීඩි ගහන්න එපා. බීඩි ගහන්න එපා කොල්ලෝ. පව් ඇන්ටිට තරහ ගිහිල්ලා හරිනේ නෝකයි කියන්නේ කට ගහගෙන යන්න එපා කියලා. කමක් නැහැ ඉතින් ඔහොම තමයි කට ගහගෙන යන්නේ ඇන්ටිලාට ඔහොම තමයි. මොක කට ගහගෙන යන්න එපා ඇන්ටි. හැප්පීද? අතේ හැටියට දෝනි කෙනෙක්ද මන්දා? අම්මට සිරි දෝනි කෙනෙක්. දෝනි ලේසි නෑ ගයිස්. හොඳයි දෝනි ලේසි නෑ. අනේ ඉන්දල්. හරිනේ. අනේ ඉන්දල්. අඩෝ දෝනිලා ටික. ඊ දෝනිලට වැටෙන්නන්න ගිහින් තියෙන්නේ අත්තිමට. අනේ ඉන්දල්. දෝනිලට වැටෙන්නන්න ගියා. ඉන්දල්. හරිනේ. Ghost Rider. හරිනේ. බැරි වැඩ කරන්න එපා කියන්නේ උඹට තමයි. රතිඤ්ඤ පත්තු කරනවා. හුක්කා. හරිනේ අකේ පුමාරු. සර්ප්‍රයිස් එකක් කේක් එකක් කරන් යනවා. Hello, surprise da surprise. Heart attack හැදෙන කෙනෙක්වත් හිටියා නම් පොරට heart attack මෙලාට හැදිලා. තව ඩිංගේ උපත දවසේ විපත සිද්ධ වෙනවා. ඇත්ත. උපත දවසේ විපත සිද්ධ වෙන්න තිබ්බා. තව ටිකෙන්. ඉවරයි. වැඩ පෙන්නන්න එපා කියන්නේ ඕක තමයි. මොකද්ද? ලව්වරට මරා ගන්න එපා. අපි මේවා බල මුන්ට hina වෙබි වයසට යනවා. ඇත්ත. බලමු. අම්මට සිරි දෝනි වෙනුවෙන් මරා ගන්නවා. කිස් එකක් එන්නද මේ? අඩෝ මේවා බල ඇත්තටම අපි මේවා බල නාකි වෙනවා විතරයි. මේ පොඩි බබාලටත් ඉන්නවා දෝනිලා දැන්. මරුවේ. වලි දාගන්න එපා. අම්මට දෙවි වීලක් ගහන්න යන්නේ. අම්මට දෝනේ. චමල් චමාරේ තමා. අයියෝ දෝනි. වැඩි වෙලා වතුරන්න කවුද බලමු. චැලෙන්ජ් එකක්. 1 2 3යි. මං හිතන්නේ මේ මෙතන ඉන්න කොල්ලා දිනයි නේ. අපිත් ඉස්සර වගේ කරලා තියෙනවා. පාදුක්ක මාවතකම් ප්‍රදේශයේ දියවලක ඔට්ටුවට වැඩිම වේලාවක් සිටි පිරිසක් අතුරින් එක් පුද්ගලයෙකු දිය ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒවන ජීවිතේටත් කඩන්න බැරි චැලෙන්ජ් ආ. අයියෝ හැමතැනම. අම්මට තව සර්ප්‍රයිස් එකක්. මේ අර උඩ යන ඉටිපන්දම ගිනි ගත්තා. උඩ යන්නේ මොකද්ද? අර උඩට මල්ලෙඩි වගේ දාන්නේ මොකද්ද මේ ලස්සනට ගහන කැන්ඩල් දෙක. අන්න ඒක. ඉවරයි. ඊයෝගේ මූණ සකින් තියනවා යන්නේ. slap. ස්ලැප්. අම්මට ඉවරයි. මම හිතන්නේ ඩෝන් ගාලා දෙයියා. දාතගන් මගේ පුගේ තිබුණේ නෑ වෙන්න බරක් හොඳට දෝනි. යා මම තද කරගෙන පැය දෙකකුත් විනාඩියක් හොඳ Kiss or වැඩේ. slap? හොඳ වැඩේ. කොල්ලොන්ගෙන් කිසිල්ලන්න යනවට හොඳ වැඩේ. මීයා චීස් අම්මට තියෙන මීව්ව දුර වල කන්න පුළුවන්. වල තදලා බලන්න. කේබල් වලින් හිර වෙනවා. මෝටර වලින් ගහන පාරවල් මතක හිටින එක මීයාගේ පැත්ත පැත්ත බලා තින්නේ. කොහොමද ඒක? ගැම්මත්. මසාජ් එකකට ගිහිල්ලා. ලස්සන අක්ක කෙනෙක් ගයිස්. අර ඩාන්ස් එක. මේ මොකද්ද? රැවටුණා නෙමෙයි විශ්වාස කරා. වව්. ඒක නම් පට්ට. ඇත්තටම ගයිස් ලස්සනයි අයියා. ඒ සින්දුව ඉවරනවා දැනුන්නේ. කැම්මත් තමයි ඇත්තටම ලස්සනයි. ඇත්තටම ලස්සනයි ගයිස්. නියමයි. අනිකම සැපයි කියලා ආලෙන් නොවි මුලාවි කවුරුත් එපා කියා මා කාලේ ගෙව්වා අයාලේ